කෑවල හෙල. Hello guys, welcome back to my YouTube channel. ඉතින් කාලෙකට පස්සේ අපි කට්ටිය හයික් එකක් යන්න යන්නේ. මං හිතන්නේ මේ තමයි අපි මේ අවුරුද්දටම යන proper hike එක. ඒකත් ඉතින් ඔන්න dry zone එකට. යන්න කිලෝමීටර් තව 139ක් තියෙනවා යන්න. අපි දැන් හයිවේ එකෙන් එක්සිට් වෙලා තේවල නවත්තුවා. අපි කාලෙකින් හයික් එකක් යනවා. මල්ලි. එයා මේ අර කලින් vlog එකෙන් පස්සේ දැන් මගේ vlog වලට ඉන්නේ නෑ. එයා හැංගෙනවා. මේ ඉන්නේ මගේ ඔගලම් බලින හරි වීඩියෝ නැතුව. එයි වීඩියෝ වෙනවා. එතකොට මෙයා තමයි අපේ අංකල්. එයා හයිවේ එක ළඟ තමයි ජීවත් වෙන්නේ. මෙන්න ඉන්නවා හස්කියෙක්. යා හස්කියෙක් වගේනේ. මට කිරිතේ. මේ නැට්ට බලන්නනේ මෙයාගේ. නැට්ට බලන්නනේ. වගේ නහල් කොහමද අනේ රෝස පාට උනේ. අපි බඩේරික කන්න නවත්තුවා. තනමල් විල පහුවෙලා. අපි ඒ කාපු බඩින්රුඟු මාර රසයි. හරිම ලපටි ඒවා. ඉතින් පාරේ තියෙන එක එක ඒවා කක්කා යන්න මං මාර ආසයි. අපි අනාතරතර මේ ලස්සන දර්ශනය දැකලා තමයි අපි නතර කරේ. මේ තියෙන්නේ සාම්ප්‍රදායික පාරම්පරික විදියට සීසන්න දර්ශනයක්. දැන් තියෙන තාක්ෂණික දියුණුවත් එක්ක මේ දේවල් වෙනස් වෙලා තිබුණත් මේ පැතිවල තවමත් පරණ විදියට තමයි මේ කර්තව්‍ය කරගෙන යන්නේ. අපි හයික් එක පටන් ගන්න තැනට ආවා. දැන් ඉතින් හයිකින් ෂූස් දාගෙන මේ කන්ද නගින තමයි පටන් ගන්න හදන්නේ. අපි මේ කව හරි හොයාගන්න හිතාගෙන ආවේ අපිව උඩට පාර පෙන්වන්න අරයි යන්න. විශේෂයෙන් මේ වගේ පැතිවල dry zone එකේ හයික් කරද්දි කවුරු හරි මඟ පෙන්වන්න කෙනෙක් එක්කයි යන එක ගොඩක් වැදගත්. මොකද මේ පැති කැලෑවල තුවක්කු බැඳලා තියෙන්න පුළුවන්. ඒ වගේ දේවල් නිසා. ඉතින් බලමු ඉස්සරහට ගිහලා කාවරි හොයාගන්න පුළුවන් වෙයිද කියලා. අපි ඉංගිනේගල පාරේ ඇවිල්ලා අවාලේ හෙලට හැරෙන තැන කඩේ දැන් වාහනේ දාලා මෙතන ඉඳලා යන්න තමයි ප්ලෑන් එක. මේ යට ටෙන්ට් එක ගෙට ගහන එක පුදුම අමාරුයි. යට ටෙන්ට් එක ගෙට ගහන එක මට මාර අමාරුයි. උඩට දාන්න ඕනේ. එන මගේ යට ගෙට ගන්න. අම්මෝ මාර වෙලාවක අපි මේ හයික් එක පටන් ගත්තේ. වෙලාව කීයද? 1:10. මේක තමයි. ඩ්‍රයි සෝන් එකේ හයික් එක දවල් 1:10ට පටන් ගන්නවා කියන්නේ. මාර සනීපයක් තියෙන සීතලයි. පල්ලි ගිහලා හලෙනවද? මම හලෙන්නද? හා. තාම ගායිස් මේ පටන් ගත්ත කෙනා තාම අඩි 10ක්වත් ආවේ නැහැ. පේනවනේ කොහොමද දාඩිය කියලා. ප්‍රශ්නෙට මෙයා වාලේ හෙලනේ තින්නේ. මේ කන්න මොකද්ද? ඔව්. අපි විස්තර අහගත්ත ගෙදර අය අපිට ලන්ච් ගන්න ඉඳ ගන්න තැනක් ලෑස්ති කරලා දුන්නා. අපි එන ගමන් මගෙන් ලන්ච් පැකට්ස් අරගෙන ආවේ. ඉතින් අපි දැන් මෙතනට වෙලා ඒ ටික කාලා පිටත් වෙන්න හදන්නේ. තවමත් අපි කැලේට එන්ට උනේ නෑ. මේ යන මග දෙපැත්තේ තවම ගමේ ගෙවල් දැක ගන්න පුළුවන්. ඉතින් මේ වතුර පාර මේ තරමටවත් තියෙන්නේ ඊයේත් මේ පැත්තට වැහලා තිබ්බ නිසාලු.
දැන් වෙලාව මම හිතන්නේ දෙකට විතර ඇති. 2යි නේද මචලා? 1:35යි. 1:35යි. අයිස්තාම වෙලාව 1:35යි. අපි හිතනවා අපිට මේ සන්සෙට් එකට කලින් උඩට යන්න පුළුවන් වෙයි කියලා. මම දන්න විදිහට දෙන්න පේන්නේ සන්රයිස් එක. සන්සෙට් එක පේනවද අපිට උඩට? දන්නේ නැහැ. ඒක දන්නේ නැනේ. මේක ගොඩක් අය කරලා තිබුණ හයිකියක් නෙමෙයි. ඒ කියන්නේ කරලා නෑ නෙමෙයි. කීප දෙනෙක් කරලා තිබ්බා. හැබැයි වැඩි විස්තර හොයාගන්න තිබුණ නැහැ. බ්ලොග්ස් ඇරෙන්න මොනවත් බ්ලොග්ස් එහෙමත් තිබුණේ නෑ. ඉතින් ඒක නිසා අර එක්සැක්ට් ඩීටේල්ස් අපිට කියන්න තාම දන්නේ නෑ. ගිහින් තමයි බලන්න ඕනේ. බලමු කොච්චර වෙලාවක් යයිද කියලා. ගමන පොඩ්ඩක් හිමින් වෙන්නට වඩා තියෙන රස්නේ බෑග් එකේ බරයි ඔක්කොමත් එක්ක මම කලින් කිව්වා වගේ කාලෙකින් තමයි මේ අපි හයික් එකක් කරන්න ඉතින්. අපි ගමන ගෙවල් ටික පහ කරගෙන ආවට පස්සේ බෝක්කෝ පහ වුණාට පස්සේ වමට හැරෙනවා. ඉතින් මෙතනින් තමයි මම හිතන්නේ අපි කැලේට එන්ටර් වෙන්නේ. සිපීට තරහ ගිහිල්ලා තියෙනවා. බෑග් එක ගන්න හපු ඉඳලා. වැස්ස කාලේ හින්දා පොඩි දිය පාරවල් තියෙනවා. ඩ්‍රයි සෝන් එකේ. හැබැයි ආයි බස් ඉවරෙච්ච ගමන්ම පලාතම වීලිලා යනවා. අපි ඇවිල්ලා තින්නේ පොඩ්ඩක් සීතල කාලෙද. වහිනවනේ. නැත්තම් මේ කැලේ ඇතුළේ යද්දිත් හොඳටම රස්නේ එනට අමාරු වෙනවා. මේ හවානා හිවුස් ඒ වගේ හොටෙල් ප්‍රොමෝෂන් කරා. මම මෙහෙ ගියේ ජනවාරි පෙබරවාරි. බයික් ට්‍රිප් එක ගියේ. මං තනියෙන් අර සමීර් ළමකදී හම්බුනේ. ඒ කරගහතැන්න. ඒවර අපි මොකද කරගහතැන්න හයික් යන්නේ නෙමෙයිනේ. බයිකේනේ. ඒකට පිකුත් වෙන මොකක්ද කරන්නේ නෑ. සමීරලා එතකොට මේ ප්‍රොමෝෂන් යන්නේ. ඔෆ් රෝඩ් ට්‍රිප් එක මැද. ඔව් මේ සෝරි මේ ඇල්ල ප්‍රොමෝෂන් එක මැද. අපි යන්නේ. පොඩ්ඩක් ඉන්න. මම වතුර බිව්වෙත් නෑ. ඇයි බම්මට. මම පවු නැද්ද? බොසා. සුද්දා. ගාන්න යන්නේ. ගායස්. මම ටිකේ වතුර පාර දිගේ ඉඳගෙන ආවට පස්සේ ඊට පස්සේ දිගටම නගින්න තියෙන්නේ. පොඩක් ස්ටීප්. මේ දෙන්නත් නම් ඇත්තට මහන්සි නෑ. මට තමයි ටිකක් මහන්සි. ඔයාට මහන්සි වෙනවා වගේ. මගේ බෑග් එක කිලෝ 25ක් බරයි අපි බැලුවද? මම හරි. මෙතන යහට ගල් ටික මැදින් අපිට ඇතුළට යන්න තියෙන්නේ. ගිහිල්ලා බලමු. මේ නැරෝ පාත් එක හම්බ වෙන්නේ කැලේ පහු කරලා ඇවිල්ලා මාන පඳුර තියෙන ඒරියා එකට එන්ටර් වෙන්න කලින්. ලොකු බෑග් එකක් වගේ අරගෙන එනවා නම් ඔයාට ඒකත් දාගෙන මෙතනින් යන්න අමාරුයි අතට ගන්නම වෙනවා.
මේ තියෙන්නේ මුලින්ම හම්බෙන මාන පැච් එක. ඊට පස්සේ අපි ගල දිගේ උඩට යනවා දෙවෙනි මාන පඳුරු තියෙන තැනට වෙනකම්. ගල් තලාව පහු කරන් ආවට පස්සේ ආපහු මේ වගේ මාන කැලයකට ඇතුල් වෙන්න තියෙන්නේ. හරි. එහෙනම් මේ මාන පඳුර වාසේ යද්දී ඔය හොඳට බිම බලාගෙන යන්න ඕනේ. මොකද බිම හැමතැනම එක හා සමාන නැහැ. වලවල් වගේ තියෙන පඳුරුත් එක පේන්න තියෙන පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙලා පරිස්සමෙන් යන්න. මම හිතන්නේ මේවා වැස්ස කාලෙට වතුර එහෙමත් ගිහිල්ලා හේදිලා තියෙන ඒවා ගල්නේ. ඒකත් එක්ක. මල්ලි යා හරි. එක්කෙනා පේන්නේ ටිකක් දුර වුණොත් ඒ තරම් මාන පඳුරු වලට වැහිලා තියෙන්නේ. Guys, finally we are here and it's about to rain. අද පැත්තෙන් ඔයාලට පේනවා විතර භාගයක් සිදු වෙලා නිකන් මේ කර්ටන් එකක් ලස්සනම ටෙන්ට් සෙටප් එක කරන්න පුළුවන් තැන. ඉතින් බ්‍රයන්ට් ගත්තාම ගමන් මේ ලස්සන නේද නේදම. ඒ ටෙන්ට් එකේ පුදුම ලස්සනක් නෙත් තියෙනවා. ආමි ලුක් එකක් තියෙනවානේ. මේ තියෙන්නේ අපේ අහිංසක ටෙන්ට් එක. සීනි බෝල සීන් එකක් තියෙනවා. රමේෂ් මේක බලලා යන්නකෝ. අනේ අපි තේබුමුද? ඕන්නේ ඉතින් වහගන්න. මම හදන්න කියනවා දෙන්නව ගෙන මේ වැඩ වලටනේ. යකෝ අර ලොකු දර මෙහෙට දාපන්. ඒ අමාරුට එහෙම මිසි කරා ඒක. සුසරේ වේෝදය. අපි ඇවිල්ලා ටෙන්ට් එක සෙටප් කරා. මොකද පුරා වහින්න වගේනේ ගේ වැස්ස නැහැ. ඊට පස්සේ දිරාච්ච දර ඒවා මේ හොයාගෙන අරගෙන ඇවිල්ලා එකතු කරලා දැන් තේ එකක් බොන්න යන්නේ. සන්සෙට් එක පේනවා අර පැත්තේ. පොඩක් ක්ලවුඩ් වලට වැහිලා තියෙන්නේ. හැබැයි අපිට පේනවා. අනිත් එක තමයි ඔයාලට කියන්නනේ බලන්න අර පැත්ත පෙන්නුවොත් ඔයාලට බලන්න පුළුවන් අපි ඔක්කොම එකතු කරලා තියෙන්නේ විරලා වේරිලා කැඩලා තිබුණ දර ඒ වගේ දේවල්. ඉතින් කවුරු හැමෝටම ඇටලා කියනවා ඔයගොල්ලන් ඇවිල්ලා දර ඒ වගේ දේවල් වලට ගස් කපන ඒ වගේම කරන්න එපා. මම දන්නවා ගස් කපල ඒ වෙලාවෙම අමුදර යූස් කරන්න බෑ. හැබැයි ගොඩක් අය කපලා දාලා ආපහු ඒවා යූස් කරන්න ඒ වගේ ඒවාට. ඒ විතරක් නෙමෙයි. දැන් අපි ට්‍රයි සෝන් එකේ මේ හයිකින් කරේ. එතකොට අපි ගයිඩ් කෙනෙක් ගත්තා ළමෙන් එයා එතකොට දන්නවා මේ කොහොමද මේ ජර්නි එක ගැන දන්නවා. යක්වා මෙහෙට අලිය එන්න පුළුවන් කියලා. ඒක නිසා ගිනි මැලයක් තියාගන්න කියලා. ඒක තමයි අපිට ස්පෙෂලි ගිනි මැලයක් ගහන්න ඕනකම තිබුණේ. හැබැයි අපි ඒකට තෝරගත්තේ ඩ්‍රයි තැනක්. එතකොට හුලං එන්නේ නැති එහෙම ඒවා. මොකද හුලං ගිහිල්ලා නැත්තම් ගිනි ආවෙන්න පුළුවන් ඒ වගේ දේවල්. ඒත් අපි රෙස්පොන්සිබල් වෙන්න ඕනේ ඒ දේවල් කරද්දී. ඔකට ස්පෙෂලි ඒක කියන්නත් ඕන වුණා. ඉතින් ඊළඟට අපි මොනවද කරන්න කියලා ඊළඟ වීඩියෝස් වලින් පේන්න නම් දැන් අපි ඒක බලලා තමයි ඒක දීලා කපමු අපිට.
ඉතින් මම හැන්ද දාලා ඇවිත්. පිහින් තමයි ඒ වැඩෙත් කරගත්තේ. මම කෑම හදන කල් මෙයාලා ගිනි මැලේ බැලුවා. ඊට පස්සේ අපි වේලාසන දින එක අරගෙන නිදා ගන්න ගියා. Good morning. කොහොමද sunrise එකේ ලස්සන? අයි මෙතන මට කික් මොනවද? දැන් වෙලාව පාන්දර 5:00 වගේ. ඉන්න බලන්න කීයද කියලා. 5:41යි. ඉතින් අපි නැගිට්ටම මේ සන්රයිස් එකට. ඊයේ අපිට හොඳටම නිින්ද ගියා. බ්‍රයන් හැරිලා ඉඳන් සැරෙන් සැරේ ගිනි මැලේ බල මොකද මේ අපි නිදා ගන්න කලින් අපිට පොඩි සද්දවක් පොඩි නෙමෙයි ලොකු සද්ද වගේක් ඇහුණා අලින්ගේ වගේ. ඒක නිසා බ්‍රයන් ඇහැරෙලා ඉඳලා ගිනි මැලේ සැරෙන් සැරේ පොඩ අවුලව උදේ වෙනකන් ඉඳලා ඉතින්. අපි දැන් ඒක ගැන කතා කර එයාටත් විහිළු කර මේ සන්රයිස් එක එන්ජොයි කරා. ඊට පස්සේ තේ එකක් එහෙම බීලා රමේෂ් උදේ කැම දැස්ති කරා. බ්‍රයන් අපිට වෝටර්මෙලන් ජූස් හැදුවා. මේ ඔයාලට දැන් තමයි මම ඔයාලට view point එක පෙන්වන්න යන්නේ. ඉතින් view point එකත් පෙන්වනවත් එක්කම තව දෙයක් කියන්න තියෙනවා. මම ඒක ගිහිල්ලා පෙන්වන්න. මම කියවනේ මේකට අවාලේ හෙල, අයවල හෙල, ආවාලා හෙල ඒ වගේ නම් කියනවා. ඒ වගේම බිබිලෙක් ගල කියලාත් කියනවා කියලා. කවුරු හරි මෙතනට කලින් ආපු එක්කෙනෙක් මෙතන මේ විදිහට බිබිල ගල කියලා මේ පේන්ට් කරලා ගිහිලා තියලා තියෙනවා. ඉතින් මම දන්නේ මේක කරපු කෙනා මොන වගේ අදහසකින් එක කරාද කියලා. හැබැයි අපි දැන් මේ එන්නේ නේචර් එක එන්ජොයි කරන්න. ඒ දේවල් වලදී මම හිතනවා අපි මේ දේවල් වලට තව දේවල් ඇඩ් කරන එකෙන් කිසිම ලස්සනක් ලැබෙන්නේ නැහැ. ඒක අපි අවලස්සන කරනවා කියලා. ඒක නිසා මම ඔයගලගෙන් ආදරෙන් ඉල්ලනවා මේ වගේ අකුරු ලියන දේවල් එතකොට එක දේවල් හදලා යන ඒවා, ගස් කපන ඒවා, කඩන ඒවා, ඒ වගේ දේවල් නොකර ඉන්න කියලා. මොකද මේ තැන කොහෙද කියලා දැනගෙන තමයි එන අය එන්නේ. ඉතින් මේක අමුතුවෙන් නම ලියලා පෙන්වන්න දෙයක් නැහැ. මං හිතන්නේ මේක අපිට නම් මකන්න අමාරුයි. මන්න මකන්න පුළුවන් වුණා නම් මකලා යනවා. මේ ඉතින් ආපහුසරයක් වගේ මේ vlog එක බලන අයට කියනවා මේ වගේ දේවල් කරන්න එපා. ඔයගලන් මේ පරිසරයේ තියෙන සුන්දරත්වය නැති කරනවා කියලා මේ වගේ දේවල් කරලා. මේ වටේම ගොඩක් ලොකු කඳු පන්ති පේනවා. ඉතින් අපි මේ ඉන්නේ ඩ්‍රයි සෝන් නිසා මේකේ තියෙන ගොඩක් ශේෂ කඳු පන්ති නෙමෙයි. ඒක නිසා මේ වගේ ශේෂ කන්දක් වලට ආවට පස්සේ ඔයාලට 360 view එකක් බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. අපේ හයික් එක දැන් අවසානයකට ළඟා වෙනවා. පිස්සුද පල්ලට යන්න දින. හරි මේ උඩේදී අවසානයකට ළඟා වුණා. ලුටු නේ. guys අපි දැන් පහලට යන්නයි හදාන්නේ. වෙලාව 10ක් පහුව. හැබැයි මේ දවස්වල තියෙන වෙද එක නිසා අද කොහෙද තාම ලොකු රස්නයක් දැනෙන්නේ නැහැ. රස්නේ නැත්තෙත් නෑ. ඉතින් කොහොම හරි ලස්සන සන්රයිස් එකක් බලා ගන්න තරම් අපි වාසනාවන්ත වුණා. ඊට පස්සේ අපි පොඩක් ෆොටෝස් වීඩියෝස් එකක් ගත්තා view point එකේ ඉඳලා.
දැන් පහලට යන්නයි හදන්නේ ඔක්කොම පැක් කරගත්තා ටෙන්ට්ස් එහෙම මොකද සාමාන්‍යයෙන් ඔයගොල්ලන් හයික් කරන අය දන්නා මම අනිත් අයට කියන්නේ කැම්පින් ආවට පස්සේ සාමාන්‍යයෙන් ඉර හොඳටම ඒ කියන්නේ ඉර මුදුන් වෙන කලින් අපි ටෙන්ට් එහෙම අකුල ගන්න ඕනේ ඒ රස්නෙත් එක ටෙන්ට් එක නම් කොහොමත් ඉන්න අමාරුයි ගලත් රත් වෙලා තියෙන්නේ පොඩ්ඩක් පහලට යන්න එක අමාරු වෙයි හැබැයි ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. දැන් යන්න තමයි හදන්නේ. මොකද පහලට ගිහිල්ලා මෙතන ඉඳන් ගෙදරට යන ඩ්‍රයිව් එකත් පැය 7ක් විතර තියෙනවා. ලන්ච් ගන්නත් ඕනේ, වොෂ් එකක් දාගන්නත් ඕනේ. අපි යමු පහලට කොහොමද කියලා ඉතින් බලාගෙන ගමන. මේ හයික් එක 4 කිලෝමීටර්ස් වගේ හයික් එකක්. හැබැයි ගොඩක් ස්ටීප්. ඒ නිසා ඔයාලට ගොඩක් මහන්සි දැනෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි වියලි කලාපයේ හයික් එකක් නිසා වතුර ඇති වෙන්න අරගෙන යන්න. ඒ වගේම හයිඩ්‍රේට් වෙලා ඉන්න අමතක කරන්න එපා. සැහැල්ලු ඇඳුමක් ඇඳගෙන යන්න. හැබැයි මාන පඳුරු වලින් කැපෙන එක නවත්ත ගන්න නම් ඔයාට අත්දිග ඇඳුමක්, අත්දිග කලිසමක් වගේ ඇඳගෙන යනවා නම් හොඳයි. නැත්තම් මගේ වගේ හැමතැනම හූරගෙන තමයි එන්න වෙන්නේ. වෙහිකල් එක තාම දැන් ඇවිල්ලා වොෂ් එකක් දාගෙන දැන් යන්න පිටත් වෙනවා හරිම බඩගිනි guys. මෙතන තමයි අපි වෙහිකල් එක දැම්මේ. හයික් එක යන්න පටන් ගන්න තුන පාරෙන් අනිත් පැත්තේ තියෙන තැන. අර අපේ මල්ලි දොඩ මොනවාද කියන්නේ? අපි යනවා thank you. ඉතින් ඔයාලට හයික් එක ගැන දැනගන්න ඕන දෙයක් තියෙනවා නම් මේකට කමෙන්ට් එකක් දාන්න. එහෙම නැත්නම් මගේ Instagram එකට direct message කරන්නත් පුළුවන්. ඒක හරිම ලස්සන හයික් එකක්. ඔයත් ඇවල හෙල ගිහිල්ලා නැත්නම් අනිවාර්යයෙන්ම ගිහින් බලන්න. තවත් travel video එකකින් අපි ඉක්මනටම හම්බෙමු. ගිහින් යන්න.